ජීවිතයේ තියෙන හීන අතරින් අමතක කරන්නම බැරි හීනයක් තමයි අපි ආස කරන විදිහේ අපි කැමති විදිහේ අපිටම කියලා ගෙයක් හදාගන්න එක නේද? ඉතින් ඔයාගේ ඒ ගෙදර හීනයක් වෙන්න දෙන්නේ නැතුව යථාර්ථයක් කරගන්නට නම් එකතු වෙන්න Solid Homes and Construction Private Limited එක. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ Design and Construction දෙකම Solid Homes වෙතින් නිමවුණු පිළියන්දල ප්‍රදේශයේ පිහිටි පර්චස් 8කින් යුක්ත සුන්දර නිවහනට ඔබත් එක්ක මේ නිවහනේ අසිරිය බෙදා හදා ගන්නට. ඉතින් මේ සුන්දර නිවහන ලිවිං ඒරියා එක වගේම ඩයිනින් ඒරියා එක ඕපන් ලිවිං කන්සෙප්ට් එකට නිර්මාණය වෙලා තියෙනවා අපිට දැක ගන්න පුළුවන්. ඊට අමතරව බෙඩ්රූම්ස් 4කින් බාත්රූම්ස් 3කින් ලොබි ඒරියා එකකින් මේ හැම දෙයකින්ම සමන්විතයි. ඕනම නිවහනක කිචන් ඒරියා එක කියන්නේ නිවහනේ තියෙන වැදගත්ම තැන. විශේෂයෙන්ම අපේ ගෘහණියන්ට වැඩ කරන්න ආස හිතෙන විදිහේ වයිබ් එකක් ෆීල් එකක් එන කිචන් ඒරියා එකක් කියන්නෙම ගෙදර හැමෝටම වාසියක්. ඉතින් මේ විදිහට මොඩර්න් කිචන් ඒරියා එකක් විදිහට තමයි මේ නිවහනේ කිචන් ඒරියා එක ඉදි වෙලා තියෙන්නේ. අපි දැන් බලමු ගෙදර අප්ස්ටෙයාර් එක මොන විදිහට ඩිසයින් වෙලා තියෙන්නේ කියලා උඩට ගිහිල්ලා. නිවහනක සුන්දරත්වය තව තවත් වැඩි වෙන්නේ ඩිසයින් වෙලා තියෙන විදිහේ තියෙන විශිෂ්ටත්වයත් එක්ක. ඉතින් අප්ස්ටෙයාර් එකට ආවට පස්සේ අපිට දැක බලා ගන්න පුළුවන් නිදහසේ සුන්දරව අපිට විඳින්න පුළුවන් විදිහේ සිටින් ඒරියා එකක්, ඒ වගේම බෙඩ්රූම්ස්, වොෂ්රූම්ස් මේ හැම දෙයක්ම අතරේ මෙතන ඩබල් හයිට් ඒරියා එකක නිර්මාණය වෙලා තියෙනවා. නිවසේ සුන්දරත්වය තව තවත් වැඩි වෙන්නේ විශේෂයෙන්ම මේ වගේ අප්ස්ටෙයාර් එකට ආවට පස්සේ, විශේෂයෙන් මේ වගේ බෙඩ්රූම් එකකින් බල්කනි එකට ආවට පස්සේ අපිට වටපිටාව පරිසරය මොනතරම් දුරට විඳින්න පුළුවන්ද කියන කාරණාවත් එක්ක. මේ වගේ සුන්දර නිවහනක හිමිකරුවෙක් වීම කියන්නේම මොනතරම් දෙයක්ද නේද? ඉතින් මේ නිවහනේ හිමිකරු සනත් ප්‍රියන්ත මහත්මයා අපිත් එක්ක එකතු වෙනවා. කියන්නකෝ අපිට ඇත්තටම Solid Homes Construction Private Limited ගැන දැනුවත් වෙන්නේ කොහොමද කියන කාරණාව සහ ඇත්තටම ඇයි Solid Homes ම සිලෙක්ට් කරගන්නේ මේ ගෙදර හදාගන්න වැඩේට? ඇත්තටම අපි මුදල් හොයාගෙන ලස්සන නිවසක් හදන්න සිහින මාමා මමයි නෝනයි පුතයි දුවයි දෙන්නත් ඉන්න අතරේ නෝනගේ දැඩි අවශ්‍යාවක් වුණා නියම නිසියාකාරව නීට් එකට ගයක් හදාගන්න. එතකොට අපි කවුද මේකට සුදුසු කියලා හොයනකොට පුතාගේ යාළුවෙක් හිටියා. එයාට පොඩ්ඩක් කතා කරමු. ඔයා මෙන්න මේ වගේ දෙන්නෙක් ඉන්නවා. මගේ යාළුවෝ දෙන්නෙක් දැනට කරලා තියෙන දේවල් ඉතාමත් හොඳයි. චුට්ටක් කතා කරලා බලන්න. එයාන ඔයාගේ නම්බර් එක හොයාගෙන අපි මේ කවින්දුත් ලක්ෂානුත් කතා කරගෙන මුණ ගැහුණා. මුණ ගැහිලා ඒගොල්ලෝ කරපු නිර්මාණ ඊට ඉස්සෙල්ලා කරපු ඉන්දි ක්‍රීම් අපි පොඩ්ඩක් සොයාගෙන ගියා. ඉන් පස්සේ තමයි අපි තීරණය කළේ මේගොල්ලන්ට මේක දීමට සුදුසුයි කියලා. කෙනෙක්ට සනත් මහත්ම හිතන්න පුළුවන් දැන් මේ බලාගෙන ඉන්නකොට මේ වගේ ලස්සන දෙමහල් නිවසක් ඉදි කරන්න මොන තරම් කාලයක් යනවා ඇතිද වගේ ප්‍රශ්න එන්න පුළුවන්. ඇත්තටම මේ නිවහන මේ විදිහට ඉතාමත්ම අලංකාරයෙන් යුක්තව නිමා කරගන්න මොන තරම් කාලයක් ගියාද සහ දැන් මෙහෙම ප්‍රොජෙක්ට් එකක් කරනකොට සාමාන්‍යයෙන් මේක ඉදි වෙලා තියෙන වෙල්යායකට මුහුණලා එතකොට මේ පස්ස මේ හැම දෙයක් එක්කම අපි ලොකු චැලෙන්ජ් එකක් තියෙනවා මේ ප්‍රොජෙක්ට් එකක් විදිහට මේක බාර ගන්න ක්‍රියා කරනකොට මොන වගේ දේවල්ද චැලෙන්ජ් එකක් විදිහට මේ ඒ කාලවකවානුව තුල ආවසා මොන තරම් කාලයක් ගියාද? ඇත්තටම කාලය ගත්තොත් මේගොල්ලෝ මාස 6-7ක් මේගොල්ලන්ට අවශ්‍ය ඇති කියන අදහස තිබුණා. එතකොට 8ක් මාස 8ක කාලයක් තමයි මේගොල්ලෝ ගත්තේ. මාස 8කින් අපිට නිමා කරලා දුන්නා. මාස 8ක් ඇතුළත ඩිසයින් කන්ස්ට්‍රක්ෂන් කරලා සියලුම දේ අවසන් කරලා දුන්නා. ඊට අමතරව අභියෝග ගත්තොත් මේ හරියට මඩ ගොහරු සහිතයි අඩි 29ක් 30ක් වගේ ෆයිල් ගහන්න සිද්ධුන යට ගල දක්වා. ඒ වගේම වලවල් 17ක් 19ක් ඒක ලොකු අභියෝගයක් වුණා. අපිත් ඒකට සූදානම් නම් මුදල් වලින් ඒගොල්ලෝගේ දැනුමෙන් ඒ අභියෝගේ බාර අරගෙන ඉතා සාර්ථකව ඊට පස්සේ වෙහි කාලවලත් අතිසාර්ථකව ඒ අන්සවලට සුදුසු
බාස්ලා සම්බන්ධ කරලා වැඩි නිමා කරගන්න. ඉංජිනේර්ස්ලා ආකිටෙක්චර්ස් ඔක්කොම solid homes වෙතින් ලබා අනිවාර්ය ඒගොල්ලෝ ඒ වගේම සනත් මහත්මයා මෙතනදී වැදගත්ම වෙන කාරණාවක් තමයි දැන් අපි හැමෝටම සමන හීනයක් තියෙනවානේ අපි ආස කරන විදිහේ සිහින නිවහනක් යථාර්ථයක් කරගන්න. හැබැයි කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක කොහොමද අපි මේකට පිරිවැය දරන්නේ, මේකට මොන වගේ payments කරන්න ඕනේද, මෙච්චර ගාණක් යයි ඔන්න ඔය වගේ ප්‍රශ්න තියෙනවා. solid homes එක එකතු වුණොත් කොහොමද ඔබට මේ හම්බුන payment plan සහ ඒ ගෙවාගෙන යන කොහොමද installments වශයෙන්ද මොන විදිහටද මේ කාරණාව සිද්ධ වුනේ? ඇත්තටම අපි ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරපුවම ඒගොල්ලෝ අපිට කොටස් 3කින් ගෙවන්න තමයි සැලසුම් ඉදිරිපත් කළේ. එතකොට අපි පළවෙනි කොටස දෙවෙනි කොටස අපි සූදානම්ව තිබුණා. තුන්වෙනි කොටසේ පොඩි ප්‍රශ්න තිබුණත් අපිට ඒගොල්ලෝ කිව්වා ප්‍රශ්න නැහැ, පළවෙනි දෙවෙනි යන අතරේ ඔයගොල්ලෝ සූදානම් වෙන්න කියන එකත්. ඒ වගේම අපි පළවෙනි කොටස බාර දුන්නා, පළවෙනි කොටසේ අවසානයත් ඊට දෙවෙනි කොටස බාර දුන්නා, දෙවෙනි කොටස ඉතාමත් සාර්ථක වුණා. තුන්වෙනි කොටසත් ඒගොල්ලෝ කරගෙන ගියයි යන අතර අපි ඒක මුදල අවසන් කළා, වැඩි අසාර්ථකව අවසන් කරගත්තා. අපිට solid homes එක එකතු වුණාම තියෙන වාසිය තමයි සනත් මහත්මයා මේ ඩිසයින් එක, කන්ස්ට්‍රක්ෂන් මේ හැම දෙයක්ම ආකිටෙක්චරර්ස්, in-house engineers මේ හැමෝගෙම උදව්වතුව කරගන්න පුළුවන්. මෙතනදී තියෙන විශේෂම වාසිය තමයි දැන් වාස්තු විද්‍යාව එහෙම බලලා නම් අපේ මේ ගෙදර ඩිසයින් කරන්න විශේෂයෙන්ම අපි ඒව ගැන හුඟක් සැලකිලිමත් වෙන කට්ටියනේ. එතකොට මේ ගෙදර නිවහන ඉදිරි කරනකොට කොහොමද වාස්තු විද්‍යාවත් එක්ක solid homes ලගේ ඩිසයින් එකත් එකතු කරගෙන කොහොමද මේ නිර්මාණය සිද්ධ වුණේ ඇත්තටම? ඇත්තට වාස්තු විද්‍යාව ගැන මට විශ්වාසයක් තිබුණා. මම ඒක පිළිගන්න නිසා මම ඒ දෙන්නට දැනුම් දුන්නාම ඒගොල්ලෝ එකඟයි ඒකට. ඒගොල්ලොත් ඒ වාස්තු විද්‍යානුකූලව ප්ලෑන් එක අඳින අවස්ථාවේ ඇන්දා ඊට පස්සේ අපිට ඉදිරිපත් කරපුවා මගේ වාස්තු විද්‍යාව බලන අයත් එක්කම සාකච්ඡා කරලා ඒ කරන සුළු අඩුපාඩුකම් හදාගෙන ඉතා සාර්ථක වාස්තු විද්‍යාව මට ඕන ආකාරයට මගේ නිර්මාණයත් අවසන් කරන්න පුළුවන් වුණා. හොඳයි. ඉතින් මේ විදිහේ සුන්දර ලස්සන නිවහනක් ඉදිකරන මේ කාර්යභාරයම මොනතරම් challenges එක්කද මේ විදිහේ සුන්දරත්වයට අපිරින්න පුළුවන් වෙන්නේ කියලා ඔබතුමාගේ අත්දැකීමෙන්ම දන්නවා. ඉතින් solid homes constructions එක එකතු වුණොත් අපිව බලාගෙන ඉන්න ඔබටත් පුළුවන් ඔබ කැමතිම විදිහ ඔබේ ඩිසයින් එක, කන්ස්ට්‍රක්ෂන් මේ හැම දෙයක්ම කරගන්න. ඒ නිසා අපිව බලාගෙන ඉන්න අයට ඔබතුමාගේ අත්දැකීම් එක්කම අපි පණිවිඩයක් දෙමු. ඇත්තටම කවුරු හරි අලුතින් නිර්මාණයක් කරනවා නම් නියම ආකාරයට නිශ්චයාකාරව අවසන් කරගත යුතුයි. ඒකනේ තමන්ගේ අවසන් ඉලක්කය. ඒත් solid home ආයතනය මම ඇත්තටම රෙකමන්ඩ් කරනවා. තාම සුදුසු යෙවනි නිර්මාණයක් බාර දීමට ඉදිරිකින් කරන්න බලාපොරොත්තු වෙන සියලු දෙනාට මම ආරාධනා කරනවා මේ ආයතනය බය නැතුව යම්කිසි තමන්ගේ දෙයක් තියෙනවා බාර දෙන්න කියලා. ඔබේ සුන්දර නිවහන ඉදිකිරීමේ හීනයක් වෙන්න දෙන්නේ නැතුව යථාර්ථයක් කරගන්නට අවශ්‍ය නම් එකතු වෙන්න. solid homes constructions and private limited කියන ආදරණීය මතක් කිරීමත් එක්ක ගිහින් යන්න.